අවුරුදු 10 පාර්ලිමේන්තුවේ පොල් ගෑවේ කවුද? මේ ගැන තොරතුරු සමගින් එකට එක විශේෂාංගය දෙන්න. දැන් 19 කඩාකප්පල් කරන්නට කටයුතු කරපු ඒ කොට්ටාසෙම උත්සාහ කරනවා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කඩාකප්පල්. මේ ප්‍රභූ කණ්ඩායම් දෙකේ ශ්‍රී ලංකා UNP දෙකට විතරක් පාර්ලිමේන්තු සීමා කරලා ඉතුරු ටික ඔක්කොම හලන්න මේ යන්නේ. මේක ඇතුලේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ එන එක බලන්න එක තියෙනවා. මොකද මේ මහත්තුරු දන්නවා ඔය මොන සෙල්ලම්දමත් ඊළඟ පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය ස්ථිර වශයෙන්ම ඉහළ යනවා කියන එක කවුරුත් දන්නවා. මැතිවරණ ක්‍රමයක් වෙනස් කරන විට බලාත්කාරයෙන් අපිට සුළු ජාතීන් මහා සුළු පක්ෂ නංවා ගැනීම සාධාරණයි. හකිම් මැතිතුමත් කිව්වේ මෙහෙම කැබිනට් එකක් මම දැකලා නැහැ. මේ සුළු ජාතීන්ගේ මතය කියා ගන්නවත් විදියක් නැහැ කියලා ඔබතුමාලා හිටියනේ. ඔය ඉතින් එයා ආවේ කැබිනට් එකට හුඟක් පස්සේනේ. අපි බෙල්ල දීලා ආවට පස්සේ මුළු මුස්ලිම් ජනතාවම ලංකාවට ආවට පස්සේ ඒගොල්ලන්ට එන්න වුණා. ඒගොල්ලන්ට ඒ ගම් වල ඉන්න කට්ටිය කිව්වා එන්න හතරමායිමකට එන්න එපා කියලා නැත්තම්. ඒ වෙලාවේ තමයි ආවේ. මේ පිළිබඳව කලබල වෙලා මේ ගැන එතුමාට අදහස් කරායි කියලා අර්ථකථනය කරගත්තද මන් දන්නේ නැහැ. නමුත් ඉතින් කැබිනට් ප්‍රකාශක හැටියට එතුමා සංවරයෙන් යුතුව කතා කළ යුතුයි කියලායි අපි බලාපොරොත්තු වෙන්නේ. මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලනවා මොකද්ද? පාර්ලිමේන්තු ඡන්දය. ජනතා විමුක්ති පෙරමුණ අපි ඉල්ලනවා. එක්සත් ජාතික පක්ෂය ඉල්ලනවා. මහින්ද රාජපක්ෂගේ කල්ලියක් ඉල්ලනවා. ඒතර පාර්ලිමේන්තු ඡන්දය දැන් ඕන නැති වෙලා නේද? මෛත්‍රීපාලවට ආයින පුංචි කල්ලියකට ඇවිල්ලා. පාර්ලිමේන්තුව විසිරෙව්වම සියලු ප්‍රශ්න විසඳෙනවා. අපේ ප්‍රමුඛ කාර්ය වෙන 20 වෙනි සංශෝධනය සම්මත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. දැන් අර පෙරදිච්ච නඩේ කෑ ගහනවා 20ක් ගේන්න ඕනි. ඇයි? පාර්ලිමේන්තුවේ අවුරුදු 10ක් පොල් ගෑවද? ගේන්න තිබ්බනේ. බලය තිබ්බේ. හරියට මිනිස්සු ටිකක් පොල් ගෑවනම් ඒත් පොල් කටු වලින් පාර්ලිමේන්තුව පිරෙනවා. මුන් පොල් ගාලවත් නැහැ. ගියත් නොයන මැකෝ තොරතුරු විරාමයෙන් පසුව. තමන් විශ්‍රාම ගියත් තවදුරටත් ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරන තුරු දුරේ කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාළ ලේඛන අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පසුගිය 6 වන දින විශ්‍රාම ලැබුවා. එයට අදාළ ලේඛන අත්සන් කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සත්කාර පියස වෙත ගිය මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් සංග්‍රහයක්ද ලබා දුන්නා. මේ වන විට මහින්ද දේශප්‍රිය මහතා සිය රාජකාරී දිවියෙන් විශ්‍රාමගෙන නැතත් ඔහුට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පත් කරනතුරු සේවයේ නිරත වීමට සිදුවනවා. මට පහුගිය ජුනි 6 වෙනිදාට වයස 60 පිරුණම ඕනෑම රජයේ සේවකයෙක් වගේ විශ්‍රාමය යන්නට ඕනේ. නමුත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හැටියට ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වෙනකොට හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කමිෂන් එක පත් වෙනකන් කොමසාරිස් දුරේ සහ කොමිෂන් සභාවේ රාජකාරී ඉටු කරන්නට ඕනේ. ඉතින් කලින් කොමසාරිස්තුමා වගේ මාත් ඒ රාජකාරී ඉටු කරනවා කොමිෂන් සභාව පත් කරනකන්. ජීවිතය හමුවේ ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී එය ඛේදවාචකකින් අවසන් වන අවස්ථා පිළිබඳව අද සමාජයේ අපට නිතර අහන්නට ලැබෙනවා. එවන් ඛේදවාචකයක් පිළිබඳව අපට කළුතර දොඩන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. කළුතර දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චතුරිකා සමරවීරගේ පියා ගෙලවැලලාගෙන ජීවිතයෙන් සමුගෙන තිබුණේ මීට වසරකට පෙරදී. ඔහුට දැක් වූ අපරිමිත පියසෙනෙහස නිසාම ඔහු ගෙලවැලලාගත් කඹය මෙතෙක් කලක් චතුරිකා සුරැකිව තබාගෙන තිබුණා. දොඩන්ගොඩ නවෝදයා මහාවිද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලැබූ චතුරිකා ඊයේ උදෑසන කාලයේ නිවසේ තනිව සිට ඇති අතර තම කාමරයේ වහලේ එම කඹය ගැටගසා මෙලෙස ඇයද සිය දිවි හානි කරගෙන තිබුණා. මගේ දුමට ගොඩක් ආදරේ. අනේ ආගේ පාන මහස්. අනේ අයි මා යාළුවෝ දෙන්නෙක් වගේ ජීවත් උනේ. අනේ මගේ රත්තරන් දුන්නේ දුමට ජීවත් වෙන්න වැඩන්නේ. අනේ අයි මගේ චතුරිකාගේ මරණයට තවමත් හේතුවක් සොයාගෙන නොතිබුණද පියාගේ අවසන් ඉරණම ලියවුණ ලෙසින්ම චතුරිකාගේ ඉරණමද ලියවීම ගැන සොයා බැලීම මුළු මහත් සමාජයකම වගකීමයි. බලශක්ති දැවැන්තයා ලංකාවේ සංචාරයක තොරතුරු විරාමයෙන් පසුව.